ස්ටාර් කිචන් LK. සුබ දවසක් ඔයාලට. අද මං අරන් ආවේ ඩොල්ෆින් කොත්තුවක් හදාගන්න හැටි. ගොඩක් අය රෙස්ටොරන්ට් එකකට ගියාම වැඩිපුරම ඕඩර් කරන්නේ කොත්තුනේ. ඒ නිසා මම හිතුවා ආටිෆිෂල් ෆ්ලේවර්ස් නැතුව, සෝස් වර්ග නැතුව ගෙදර තියෙන දේවල් වලින් නැවුම් එළවලු කුළුබඩු භාවිතා කරලා ඩොල්ෆින් කොත්තුවක් පහසුවෙන් හදාගන්න හැටි පෙන්වන්න ඕනේ කියලා. එහෙනම් අපි බලමු ඩොල්ෆින් කොත්තුව හදාගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවාද කියලා. මම මෙතන පරාටා 5ක් ලොකු කෑලි වලට කඩලා අරන් තියෙනවා. ඒ වගේම එළවලු අරන් තියෙනවා. කපාගත් කැරට්, ලීක්ස්, බීලුණු ගෙඩියක්, ඒ වගේම අමු මිරිස් කරල් දෙකක්, තලාගත් සුදු ලුණු බික් දෙක තුනක්, තලාගත් ඉඟුරු කෑල්ලක්, ඒ වගේම මම බිත්තරයක් අරන් තියෙනවා. ඊට අමතරව චිකන් ග්‍රේවි සහ ෆ්‍රෙෂ් මිල්ක් අරන් තියෙනවා. මේකේ නිශ්චිත ප්‍රමාණයක් නැහැ. මේක ඔයගලන්ගේ රස අනුව ගන්න පුළුවන්. ඊට අමතරව තෙල් ස්වල්පයක්, ලුණු කුඩු, ගාමිරිස් කුඩු සහ කෑලි මිරිස්. දැන් අපි පෑන් එකට තෙල් ටිකක් එකතු කරගෙන තෙල් ටික රත් වීගෙන එනකොට තලාගත් ඉඟුරු සුදු ලුණු ටික, අමු මිරිස් ටික එකතු කරලා ඒක තප්පර කීපයක් වගේ මේ විදිහට තෙම්පරාදු කරගන්න ඕනේ. ඒ ටික තෙම්පරාදු වීගෙන එනකොට මම මුලින්ම කපාගත්ත කැරට් ටික එකතු කරගන්නවා. කැරට් ටිකක් හයිය හින්දා මම කැරට් ටික මුලින්ම එකතු කරගෙන ඒකත් විනාඩි 2-3ක් වගේ තෙම්පරාදු කරගන්නවා. කැරට් ටික තෙම්පරාදු වෙලා මැඩ වීගෙන එන අතරම මම කපාගත්ත ලීක්ස් ටික, බීලුණු ටිකත් එකතු කරලා ඒකත් මේ විදිහට හොඳට කලවම් කරගන්න ගමන් විනාඩියක් 2ක් වගේ මේ ටික මැඩ වීගෙන එනකන් තෙම්පරාදු කරගන්නවා. ඔයගලන් දැක්කන්නේ මම හරිම අඩු තෙල් ප්‍රමාණයකින් තමයි මේ එළවලු ටික තෙම්පරාදු කරගන්නේ. එකවර ගොඩ තෙල් එකතු කරගන්න එපා. ඒක අපේ සෞඛ්‍යයට එච්චර හොඳ නැහැනේ. අපි දැන් මේ එළවලු ටික මැලවිගෙන එන අතර රස අනුව ලුණු කුඩු, ගාමිරිස් කුඩු, ඒ වගේම කෑලි මිරිස් ටිකකුත් එකතු කරලා ඒ ටික එළවලු ටිකත් එක්ක හොඳට කලවම් කරගමු. ඕගලන් එකවර මේ ලුණු, ගාමිරිස්, මිරිස් ගොඩක් වැඩිපුර එකතු කරගන්න එපා. මොකද අපි මේකට ස්පයිසි ග්‍රේවි එකක් එකතු කරගන්නවා. පරාටා කෑලි වලත් ලුණු අඩංගු වෙලා තියෙන නිසා අපිට ඔක්කොම මික්ස් වුණාට පස්සේ අන්තිමටම රස බලලා අඩුපාඩු එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේ එළවලු ටික මේ විදිහට මැලවිගෙන එන අතරම බිත්තරේකුත් එකතු කරගමු. බිත්තරෙත් තප්පර කීපයක් මේ විදිහට කුකුණාට පස්සේ ඒකත් එළවලු ටිකත් එක්ක මේ වගේ හොඳට කලවම් කරගන්න. ඕගලන්ට තව මේකට චිකන්, ෆිෂ්, ප්‍රෝන්, සොසේජ් වගේ දේවල් උනත් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගලන් මේ එළවලුම ගන්න ඕනේ නැහැ. මාළු මිරිස්, කෝවා, බෙල් පෙපර් මේ වගේ රස අනුව ඕගලන්ට කැමති ඕනම එළවලුවක් මේකට එකතු කරගන්න පුළුවන්. අපි මේ වගේ කොත්තුවක් ගෙදරම හදාගන්නේ අපේ රසට හදාගන්න ඕනේ නිසානේ. ඒ නිසා ඔයගොල්ලන් වැඩිපුර කැමති දේවල් මේකට එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේ ටික හොඳට කලවම් වුණාට පස්සේ අපි ලොකුවට කපාගත්ත පාරාටා කෑලි ටිකත් මේකටම එකතු කරලා ඒකත් එළවලු ටිකත් එක්ක මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. අපි ඩොල්ෆින් කොත්තු හදනකොට මේ වගේ ලොකුවට කඩාගත්ත පරාටා කෑලි තමයි එකතු කරගන්නේ. අපි සාමාන්‍ය නෝමල් කොත්තු එකක් හදනකොට නම් ගෝදම්බ රොටි කෑලි පොඩියට කපලා තමයි එකතු කරගන්නේ. අනිත් එක තමයි මේ ඩොල්ෆින් කොත්තු එකේ තියෙන තව විශේෂත්වයක් තමයි අනිවාර්යයෙන්ම මේකට අපි ස්පයිසි ග්‍රේවි එකක් එකතු කරගන්න ඕනේ. ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගන්න ඕනේ. ඒකෙන් හොඳ ෆ්ලේවර් එකක් මේ ඩොල්ෆින් කොත්තුවට එනවා. දැන් අපි මේ පරාට ටිකයි එළවලු ටිකයි හොඳට මික්ස් කරගත්තට පස්සේ අපේ චිකන් ග්‍රේවි ටිකත් එකතු කරගන්න ඕනේ. මේ ග්‍රේවි එක ටිකක් සැරට තිබ්බොත් තමයි කොත්තුවට හොඳ ෆ්ලේවර් එකක් එන්නේ. ඔයගලගේ කැමැත්ත අනුව ග්‍රේවි ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. පොඩි අය ඉන්නවා නම් ග්‍රේවි ටිකක් අඩුවෙන් එකතු කරගන්න. නැත්නම් ඒගොල්ලන්ට සැර වැඩි වෙයි. මම මේ වගේ චිකන් කරීස් හදන රෙසිපීස් කීපයක්ම මීට කලින් ඔයාලට කරලා තියෙනවා. මම ඒවේ කාඩ්ස් උඩින් දාන්නම්. එතකොට ඔයගලන්ට ඒවා බලලා රසවත් චිකන් කරි එකක් මේකට හදාගන්න පුළුවන්. දැන් මේ ග්‍රේවි ටික හොඳට මේ විදිහට කලවම් කරගත්තට පස්සේ අපි ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් එකතු කරගමු. ෆ්‍රෙෂ් මිල්කුත් ඔක්කොම එකවර එකතු කරගන්න එපා. ටික ටික දදා බල එකතු කරගන්න. මොකද ෆ්‍රෙෂ් මිල්ක් ටික වැඩි වුණොත් එහෙම කොත්තුව ටිකක් ඈලෙන ගතිය වැඩි වෙන්න බලනවා. එහෙම වුණොත් කන්න එච්චර ප්‍රියතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මික්ස් කර කර පොඩ දදා බලන්න. මම තව ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගෙන ඒකත් හොඳට මේ විදිහට මික්ස් කරගන්නවා.
මම මීට කලින් පිටි අනන්නේ නැතුව ලේසියෙන්ම පිරිසිදුව ගෙදරදී චීස් කොත්තු හදන රෙසිපි එකකුත් ඕගලන්ට කරලා තියෙනවා. ඒකත් හරිම රස රෙසිපි එකක්. මම ඒකේ කාඩ්ස් උඩින් දාන්නම්. ඕගලන්ට ඒවත් බලන්න පුළුවන්. දැන් අපි මේ චිකන් ග්‍රේවි ටික, ෆ්‍රෙෂ් මිල්ක් ටික ඔක්කොම හොඳට මික්ස් කරගත්තට පස්සේ තමයි අඩුපාඩු බලලා ලුණු, මිරිස් එකතු කරගන්න ඕනේ. මම දැන් රස බලලා ඒ අඩුපාඩු ටිකත් එකතු කරගෙන ඔක්කොම ටික හොඳට කලවම් කරගන්නවා. මම දැන් මේ ටික හොඳට කලවම් කරගත්තට පස්සේ ලිප ඕෆ් කරලා මේක රස්නේ පිටින්ම සර්ව් කරගන්න තමයි යන්නේ. මගේ ඩොල්ෆින් කොත්තු එක නම් හරිම රසට තියෙනවා. ඔයාලා දැක්කනේ අපි හරිම ලේසියෙන් මේ කොත්තුව හදාගත්ත හැටි. ආටිෆිෂල් ෆ්ලේවර්ස්, සෝස් වර්ග මොනවත් නැති නිසා අපිට මේක වැඩිහිටි කෙනෙකුට, පොඩි කෙනෙකුට උනත් බය නැතුව සර්ව් කරන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලොනුත් මේ වගේ ඩොල්ෆින් කොත්තුවක් හදලා රස බලලා මට කමෙන්ට් එකක්, ලයික් එකක් දාන්න. මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. මගේ තවත් අලුත් රෙසිපීස් දැනගන්න ස්ටාර් කිචන් LK Facebook page එක follow කරන්න. මම නැවතත් මේ වගේ රසවත් රෙසිපි එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.